ඔන්න ඉතින් මං කියන්නට යන්නේ අද ගම් 7කට කන්න දුන්නු දෙයක් ගැන. ඒක තමයි ශුද්ධෝ සෙබස්තියන් උනිදුන්ගේ මංගල්‍ය වෙනුවෙන් දුන්නු දානයක් ගැන. දානය වගේම මේක සරසලා තියෙනවා. ආයිතින් කියන්න දෙයක් නෑ ඒක ගැන. ඉතින් මේ කාර්යය පිටිපස්සේ ඉන්න මේ යෝධ කාර්යය පිටිපස්සේ ඉන්න අපේ යාළුවා තමයි මේ මිත්‍රයා මිලාන්. ඔහු තමයි මේක පිටිපස්සේ ඉන්න. ඉතින් මිලාන් නයි මේ එන්නකෝ මේ ගැන කතා කරන්න. මේ ඉන්නේ මිලාන් අයියා ගම වෙනුවෙන් ගොඩක් වැඩ කටයුත්තක් කරන නිහඬ සේවයක් කරන කෙනෙක්. ඔහු විශේෂයෙන්ම ඉතාලියේ සිට පැමිණියා ලංකාවට මේ ශුද්ධෝ සෙබස්තියන් මුනිඳුරුන්ගේ මංගල්‍ය වෙනුවෙන්ම මේ වැඩ කටයුත්ත මේ දාණය සහ මේ සැරසිලි මේ කටයුතු සඳහා. ඉතින් මිලාන් අයියේ කියන්නකෝ මේ දුන්නු මේ ගම් 7කට දුන්නු මේ දාණය ගැන කොහොමද ඔයගොල්ලෝ මේක මේ කොච්චර කාලයකින් ඉඳන්ද සංවිධානය කරන්නේ මේකේ අතීත කතාව? චතුරංග අපි මේ දාන දෙන්න ගත්තේ දැන් අවුරුදු 25කට කලින්. ඊට ඉස්සෙල්ලා කට්ටිය ගොඩක් හිටියා ඩෙන්සිල් දබරේලා, කැමිලස් දබරේලා, කිස්පින් දබරේලා, ඒ වගේ නෙල්සන් දබරේලා, මාගස් දබරේලා ඒ කට්ටිය තමයි ගොඩක් පන්න කට්ටිය කිරුවේ. ඊට පස්සේ අපිට 96 වගේ තමයි අපිට තරුණ පරම්පරාවට හම්බුනේ. ඒකේ මුලික කට්ටිය ගත්තේ රෝහණ ඥාන දබරේලා. ඊට පස්සේ එයා ඉතාලි ගියාන් පස්සේ තමයි මම ඊට පස්සේ බාරගත්තේ. අපි හැමෝම සහයෝගය ඇතිව තමයි මේ මෙතන පාලමුව ඉඳන් අතන පාලම ගාවට සරසන්නේ. ලයිට් දාලා අපේ තරුණ පිරිස එක්ක හොයලා රැයට මහන්සි වෙලා පුණ්‍ය වලින් ලොකුවට බට ගහලා මොකද බස් යන හින්දා පාරේ ලොකුවට සරසන්න ඕනේ පාලමයක් කරලා. අපිට ගොඩාක් දෙනෙක් මේ ලයිට් දාන්න නම් උදව් වෙනවා. උදව් වෙනවා වගේම රැයට කැම රිසි බනාන්දු දීපිකාලෝ රේණුකාලෝ ඒගොල්ලෝ ගොඩාක් දෙනෙක් ඒගොල්ලෝ උදව් කරනවා. එතකොට අපි ආමත කරන්න බෑ යෝන් නැන්ද මේ හැම සැරේම කෑම බීම ගෝපියදී මහත්තිය මේ හැම දිනම උදව් කරන ඒ මංගල්‍ය සරසන්නේ. ඉතින් අයියේ කියන්නකෝ කොහොමද මේ වැඩ කටයුත්තට ඔයාට මූල්‍යමය දායකත්වයක් ලැබෙනවද? ඔයාට මේක තනියෙන් කරන්නට බෑ. මොකද මේක ගම් 7කට වගේ කන්න දෙනවා කියනවා වගේ වැඩක්. මොකද වයිකාල සින්දාත්‍රිය කම්මල මේ වගේ ගම් වලින් ගොඩක් එනවා. ඉතින් ඒ වගේම කියන්නට ඕනේ මේන් මිලන් අයියාගේ කතා කරයින් පස්සේ ඕගොල්ලොන්ට බලන්න පුළුවන් ගම් 7කට කොහොමද කන්න දුන්නේ කියලා. කැන්ටර් එකකට තමයි බත් ගිනාරු. ඉතින් ඕගොල්ලොන්ට ඒක බලන්න පුළුවන්. ඉතින් මේ මිලන් අයියා කරන සේවය වෙනුවෙන් විශේෂයෙන්ම මින් පසු කරන ඒවලටත් ඕගොල්ලොන්ගේ දායකත්වය ලබා දෙන්න නේද මිලන් අයියේ? කොහොමද මේකට ඔයාලට දායකත්වය ලබා දෙන්න පුළුවන්? ඉස්ලාම් කියන්න ඕනේ අපිට ලයිට් වලට සහාය දෙනවා සිසිතු රබරේලා බින්දු. ඒ කියන්නේ බින්දු අපේ මල්ලි. මේ මල්ලිගේ බාරයක් තියෙනවා. ඒක මම ලොකු හාස්කම මෙතන තියෙන්නේ. ඒක මගේ හාස්කම ගැන කියන්න ඕනේ. 2003 එතකොට හැමෝම කිව්වේ දැන් ඔය ප්‍රසන්නලා උනත් දන්න ප්‍රසන්න ඒකට ඉතාලියේ හිටියේ. ප්‍රසන්න තමයි ගොඩාක් උදව් කරේ. ඒ කට්ටිය කිව්වේ අපි මල්ලි නැති වෙලා කියලා. ඒ කියන්නේ සුදු දෙද්දක තුලා මාස 3ක් හිටියා. ඒ ඉන්න අතරේදී මම මෙතන ඇවිල්ලා යාඥා කළා මේ දෙපැත්තෙන් උඩට යාඥා කළා. හැමදාම පාන්දර 5ට ඇවිල්ලා හකලා නාලා එහෙම යාඥා කළා තමයි යාව කොට දැන් මේකේ ලොකු දේව හාස්කම. එදායින් පස්සේ තමයි ලයිට් දාන්න ගොඩාක් උදව් කරුවේ සිසිල් දබරේලා රේණුකා දබරේලා තුෂාර ඒගොල්ලෝ එහෙම ලයිට් දාන්න ගොඩාක් දෙනෙක් උදව් වෙනවා. ඒ වගේම තමයි මම දෙන තනි දානයක් නෙමෙයි. මමත් උදව් කරනවා අපේ පුතත් උදව් කරනවා හැම එක්කෙනාම උදව් කරනවා. දානෙට විශාල පිරිසක් මෙතන හාස්කම් එන විදිහට හැම එක්කෙනාම හාල්ද කුකුරු මස්ද අයිස්ක්‍රීම් වලට එහෙම හැම එක්කෙනාම බෙදලා හැම එක්කෙනාම ගන්නවා. අපි මේ ගම් 7කට කන්න දෙන්නේ ඒ උපංගම උපකාරයෙන්. සංවිධානය කරන්නේ මම වුණාට මගේ වටේ ඉන්නවා මේ වගේ තරුණයෝ ගොඩක්. තරුණයෝගේ ආධාරයෙන් තමයි මම හැමදේම කරන්නේ. නැත්නම් මට තනියම මේ දෙයක් ගෙනියන්න බෑ. හොඳයි. ඉතින් ඔබටත් මේ සඳහා සම්මාදම් වෙන්නට පුළුවන් මේ පුණ්‍ය කර්මය සඳහා. ඉතින් ඔබට මිලන් අයියව සම්බන්ධ කරගන්නට පුළුවන් ඉදිරියේදී ඔහු කරන මේ වැඩ කටයුත්ත එක්ක ඔබටත් මේට එකතු වෙන්නට පුළුවන්. ඉතින් මම පහතින් දුරකථන අංකය සඳහන් කරන්නම් මිලන් අයියගේ ඉතාලිය සහ ලංකාවේ දුරකථන අංකය. ඔබත් එකතු වෙන්න. එහෙනම් දැන් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඔබට පුළුවන් බලන්නට ගම් 7කට කන්න දුන්නේ කොහොමද? ඒ වගේම මේ ලයිට් දාලා මේ මංගල්‍ය සැරසුවේ කොහොමද කියලා. එහෙනම් අපි යම් වීඩියෝ එක.
Baba nanti ada me ya. Nado kande. Nado kande. Lale. Ondet ko muli.
ඔයාලා එහාට කරලා දෙන්නකො. ඒකනේ එහාට ගන්න බෑ.
බලන්න මම මෙතන බලන්න. ඒක තියන්න